හරි මූලවල ලකුණු සම්බන්ධව හදන දෙවෙනි ගණන් සෙට් එක තමයි මේ තියෙන්නේ. එක ගණනක් දැම්මම තව ගණන් ටිකක් අපි හදමු. එතකොට එන්න මෙහෙමයි ඊළඟ ගණන් තියෙන්නේ. දෙවෙනි උදාහරණ ගණන ලැම්ඩා වතාවක් x වර්ගයේ ධන x ධන 1 සමානයි 2x ධන 1යිලු. 2x ධන 1යි. සමීකරණයේ මූල සඳහා වෙනස් ලකුණු යුගලයක් පවතීලු. වෙනස් ලකුණු යුගලක් පවතීලු. පවතී නම් ලැම්ඩාහි අගේ පරාසය අහනවා. ලැම්ඩාහි අගේ පරාසය සොයන්න කියලා කියන්නේ. හරි. ඔක තමයි දෙවෙනි උදාහරණ ගන්න. හරිද? මේ උදාහරණ දෙක. හරි. දැන් මේ ගාන හදමු. හරිද? එතකොට මේකෙත් මුලින්ම අපි වර්ගජ සමීකරණයක ෆෝමැට් එකට මේක හදාගෙන ඉන්න ඕනේ. හරිද? එතකොට මෙතනින් එනවා ලැම්ඩා x වර්ගය ධන ලැම්ඩා x ධන ලැම්ඩා සමානයි 2x ධන 1යි. එතකොට මෙතනින් එනවා ලැම්ඩා x වර්ගය ධන ලැම්ඩා ඍණ 2x ධන ලැම්ඩා ඍණ 1 සමානයි 0. හරි. දැන් අපි හිතමු මේ වර්ගජ සමීකරණයේ මූල ඇල්ෆා බීටා කියලා. එතකොට ඇල්ෆා ධන බීටා එනවා ඍණ b බෙදීම a කියන්නේ 2 ඍණ ලැම්ඩා බෙදීම ලැම්ඩා. එතකොට ඇල්ෆා බීටා එනවා. එතකොට ඍණ b බෙදීම a එක පරිම දාමුකෝ කමන්න. ඍණ b කියන්නේ ලැම්ඩා ඍණ 2 බෙදීම a කියන්නේ ලැම්ඩා. ඇල්ෆා බීටා කියලා කියන්නේ ලැම්ඩා ඍණ 1 බෙදීම ලැම්ඩා. ඒ කියන්නේ c බෙදීම a. හරි. එතකොට අපි දන්නා මොකද්ද වෙන්න ඕනේ? මූල ලකුණින් ප්‍රතිවිරුද්ධ නම් වර්ගජ සමීකරණයක මූල ලකුණින් ප්‍රතිවිරුද්ධ නම් ඇල්ෆා බීටා. හරි. ඇල්ෆා ධන බීටා ගැන මොකුත් කියන්න බෑ. ඇල්ෆා ධන බීටා ගැන මොකුත් කියන්න බෑ. ඇල්ෆා ධන බීටා ගැන කිව නොහැක. හැබැයි අපි දන්නවා ඇල්ෆා බීටා ඒ කියන්නේ ගුණිතය බිඳුවට වඩා කුඩ විය යුතුයි. ඒ කියන්නේ ඍණාගයක් වෙන්න ඕන. ලකුණු ප්‍රතිවිරුද්ධ නම්. හරිද? රයිට්. ඒතර ඇල්ෆා බීටා කියන්නේ කවුද? ලැම්ඩා ඍණ 1 බෙදීම ලැම්ඩා කුඩයි බිඳුවයි. ඒතර මෙතනින් මොකද වෙන්නේ? අපිට මෙහෙම දෙයක් කරන්න වෙනවා. දැන් මේකේ ලැම්ඩා කියන්නේ අපිට දීලා නැහැ මොකුත් ධනාගයක්ද ඍණාගයක්ද කියලා. හරිද? ධනාගයක්ද ඍණාගයක්ද කියලා දීලා නැහනේ. එතකොට අපි කරන්න ඕනේ මෙහෙමයි. මේකේ පූර්ණ වර්ගයෙන් ගුණ කරන්න ඕනේ. හරස් ගුණ කරන්න බෑ අපිට. හරිද? හරස් ගුණ කරන්න බෑ. පූර්ණ වර්ගයෙන් ගුණ කරන්න ඕනේ. ඒතර ලැම්ඩා වතාවක් ඒ කියන්නේ ලැම්ඩා ඍණ 1 වතාවක් ලැම්ඩා ඍණ 1 බෙදීම ලැම්ඩා ගුණ කරන්න ඕනේ ලැම්ඩා වර්ගයෙන්. යටින් එක්කෙනාගේ පූර්ණ වර්ගයෙන් ගුණ කරනවා. බිඳුව වතාවක් ලැම්ඩා වර්ගය. එතකොට මෙතනින් එක ලැම්ඩා එකකට ලැම්ඩා එකක් කැපිලි ගිහලා ලැම්ඩා වතාවක් ලැම්ඩා ඍණ 1 කියලා එනවා. කුඩයි බිඳුවයි එහෙනම් මෙතනින් එනවා. හරි. මේ තියෙන වර්ගජ අසමානතාවය. වර්ගජ අසමානතාවක්. ඒතර වර්ගජ අසමානතාවයක් විසඳන්න නම් අපි මොකද කරන්න ඕනේ? මෙයාගේ දල ප්‍රස්ථාරික හැඩය සලකන්න ඕනේ. හරි. එතකොට ඔන්න ඔහොම නෙන්නේ. මෙයාගේ දල ප්‍රස්ථාරික හැඩය. ඔන්න ඔහොම හැඩයක් එන්නේ. ඒතර මෙතන බිඳුවයි මෙතන 1යි. හරි. මේකෙන් බිඳුව වෙනවා මේකෙන් 1 නෙන්නේ. ඒතර බිඳුවයි 1යි. මේ කලාපෙදි ප්‍රස්ථාරය ධනව හැසිරෙනවා. මේ කලාපෙදි ධනව හැසිරෙනවා. මේ කලාපෙදි ඍණව හැසිරෙනවා. දැන් අපිට ඕනේ ලැම්ඩා වතාවක් ලැම්ඩා ඍණ 1 කියන එක කියන ඍණව හැසිරෙන කලාපය. එහෙනම් බිඳුවට වඩා විශාලයි ලැම්ඩා කුඩයි
1යි කියලා එන්නේ. මෙන්න මේක තමයි උත්තරේ. හරි. මේක තමයි අවසාන උත්තරේ. ඒතර ලැම්ඩාට 0.1 අතර අගයන් ගන්නකොට තමයි ලැම්ඩාට 0.1 අතර අගයන් ගන්නකොට තමයි මෙන්න මේ දීලා තියෙන වර්ගජ සමීකරණයකට වෙනස් මෙන්න මේ දීලා තියෙන වර්ගජ සමීකරණයට වෙනස් ලකුණු සහිත මූල හම්බෙන්නේ. ඒ කියන්නේ ලකුණින් ප්‍රතිවිරුද්ධ මූල හම්බෙන්නේ ලැම්ඩාට 0.1 අතර අගයන් ගන්නකොට. හරි. අන්න ඒක තමයි එතනදී පැහැදිලි කරලා තියෙන්නේ. ඔයාලා නිකමට දාලා බලන්න ඕන ලැම්ඩාට අගයන් කීපයක් දාලා ඉවර වෙලා එන සමීකරණ හොයාගෙන චෙක් කරලා බලන්න ලකුණ මොකද වෙන්නේ කියලා. ලකුණ මොකද වෙන්නේ කියලා බලන්න 0.1 අතර ඉන්න ඒවට විතරයි. ඒ කියන්නේ ලැම්ඩා කියන එක්කිනාට 0.1 අතර අගයන් ගන්නකොට තමයි මූල ලකුණෙන් ප්‍රතිවිරුද්ධ අපිට වර්ගජ සමීකරණ හම්බෙන්නේ කියලා ඔයගොල්ලන්ට පැහැදිලි වෙයි. හරි. එන්න චෙක් කරලා බලන්න පුළුවන්. හරිද? හරි. මේ තුන්වෙනි උදාහරණ ගන්න ඊට පස්සේ. තුන්වෙනි උදාහරණ ගන්න. හරිද? එන්න මෙහෙම තියෙනවා. 1 ඍණ a x වර්ගය ධන x ධන a සමානයි 0. සමීකරණයේ මූල සෑම විටම තාත්වික සහ ඍණ බව පැහැදිලි කරන්න. බව පෙන්වන්න කියලා තියෙනවා. ඒතකොට මේ කාරණා දෙකක් පෙන්වන්න කියලා තියෙනවා. මොකද්ද කාරණා දෙක? පළවෙනි කාරණාව තමයි මූල තාත්විකයි කියලා පෙන්වන්නත් කියනවා. මූල තාත්වික බව පෙන්වන්න කියලා කියනවා. අනිත් කාරණාව තමයි මූල ඍණ බව පෙන්වන්නත් කියනවා. මූල ඍණ බව පෙන්වන්නත් කියනවා. ඒතර කාරණා දෙකක් තියෙනවා. පළවෙනි කාරණාව මූල තාත්විකයි කියලා පෙන්වන්නලු, දෙවෙනි කාරණාව මූල ඍණ බව පෙන්වන්නලු. හරිද? එතකොට මේක කරන්න මෙහෙමයි. හරි. පළවෙනි කාරණාව මූල තාත්වික බව පෙන්වන්න නම් අපි කරන්න ඕනේ මොකද්ද? මූල තාත්වික බව පෙන්වන්න නම් ඩෙල්ටා කියන එක නා විශාලයි හෝ සමානයි 0යි කියලා පෙන්වන්න ඕනේ. හරිද? මූල ඍණ බව පෙන්වන්න නම් අපි කරන්න ඕනේ මූල දෙකම ඍණ බව පෙන්වන්න නම් ඇල්ෆා ධන බීටා කියන එක නා ඍණයි කියලා පෙන්නලා ඇල්ෆා බීටා ධනයි කියලා පෙන්වන්න ඕනේ. ඔන්න ඔය ඒවල් ටික කරලා පෙන්වන්න ඕනේ. ඒතර මූල තාත්වික බව පෙන්වන්න නම් ඩෙල්ටා විශාලයි හෝ සමානයි 0යි කියලා පෙන්වන්න ඕනේ. හරි. අපි ඒක ලියන්න ඕනේ. මූල තාත්වික බව පෙන්වීමට ඩෙල්ටා විශාලයි හෝ සමානයි 0 බව පෙන්විය යුතුයි. ඒතර කවුද මෙයාගේ ඩෙල්ටා කියන්නේ? මේ වර්ගජ සමීකරණයේ ඩෙල්ටා කවුද? මේ වර්ගජ සමීකරණේ ගමු. මේකනේ වර්ගජ සමීකරණය. මෙන්න මේ වර්ගජ සමීකරණයේ ඩෙල්ටා කවුද? b වර්ගයේ ඍණ 4ක් කීසි. කවුද b කියන්නේ? 1. 1 වර්ගයේ ඍණ 4යි. a කියන්නේ 1 ඍණ a. c කියන්නේ a. right ඔන්න ගත්තා අපි වර්ගජ සමීකරණය. ඒතර මේක සුළු කරමු. තාම දන්නේ නැහැ මෙයා ඩෙල්ටා ධනයිද ඍණයිද කියලා අපිට කියන්න බෑනේ. ඩෙල්ටාගේ ප්‍රකාශනය මේ ලියුවේ අපි. ඒතර ඩෙල්ටාගේ ප්‍රකාශනය ලියලා මේ ඩෙල්ටාට ආපු ප්‍රකාශනයේ ධන ප්‍රකාශනයක් කියලා පෙන්වන්න ඕනේ. ධන හෝ බිඳුව වෙනවා කියලා පෙන්වන්න ඕනේ. ඒතර බලමු අපි කොහොමද කරන්න කියලා. මේව නම් අපි කරලා තියෙනවා ළමයි ඕන තරම්. හරිද? රයිට්. ඒතර මෙතනින් එනවා 1 ඍණ 4යි. මෙතනින් එනවා a ඍණ a වර්ගය කියලා. ඒතර මෙතනින් එනවා 4ක් a වර්ගය ඍණ 4ක් a ධන 1යි කියලා. හරි. ඒතර අපිට මේක පුළුවන් මේ දෙවල තියෙන වර්ගජ ප්‍රකාශනය. හරි. මේ වර්ගජ ප්‍රකාශනයක්. ඒතර වර්ගජ ප්‍රකාශනයක් ධන බව පෙන්වන්න නෙවනේ. ධන බව පෙන්වීමට මොකද කරන්න ඕනේ අපි? මේ ආපු වර්ගජ ප්‍රකාශනයේ ධන බව පෙන්වීමට වර්ග පූර්ණය කරන්න ඕනේ.
වර්ග පූර්ණය කරන්න ඕනේ. right. එතකොට වර්ග පූර්ණය කරපුවම අපි දන්නවා 4ක් එළියට අරන්නේ වර්ග පූර්ණය කරන්නේ. a වර්ගයේ ඍණ 4 ධන 1ට sorry a වර්ගයේ ධන a වර්ගයේ ඍණ a ධන 1ට 4 මොනවද යන්නේ. හරිද? වර්ගජ ප්‍රකාශනය වර්ග පූර්ණය කරන්න කලින් 4ක් එළියට ගන්න ඕනේ. 4යි මෙතන එනවා a ඍණ භාගයේ පූර්ණ වර්ගය a ඍණ භාගයේ පූර්ණ වර්ගය ධන 4න් එක ඍණ අපෝ ඉච්චර දඟලන්න ඕනේ නේද? තමයි මේ වර්ගජ ප්‍රකාශනය මේ වර්ග පූර්ණය කරන්න පුළුවන් ඕන නම් වර්ග පූර්ණය කරලා පෙන්නන්න පුළුවන්. නැත්නම් අපිට මේ මෙයා ලියන්න පුළුවන් නේද? තමයි මේ තියෙන්නේ දෙකක් කිය ඍණ එකේ පූර්ණ වර්ගය නෙමෙයි. මේ තියෙන දෙකක් කිය ඍණ එකේ පූර්ණ වර්ගය. තමයි මෙයා විශාල හේව සමාන බිඳුව. පූර්ණ වර්ගයක් ඉන්න හැම වෙලාවෙම ධන වෙනවා. හැබැයි ඊට භාගය කියන අගය දාපුවාම බිඳුව වෙනවා. අනෙක් සියලුම ඊට අගයන් දාපුවාම අපිට ධන උත්තරයක් එනවා. භාගය කියන අගයේදී විතරක් බිඳුව වෙනවා. ඒ හින්දා මේ ප්‍රකාශනය ධන හෝ බිඳුවයි කියලා කියන්න පුළුවන්. එහෙනම් ඩෙල්ටා ඔන්න විශාලයි හෝ සමානයි බිඳුව බව පෙන්වුවා. එහෙනම් එම නිසා මොකද වෙන්නේ? මූල තාත්වික වේ කියලා කියන්න පුළුවන්. මූල තාත්වික වේ. මූල තාත්වික වේ. හරි. එතකොට දැන් ඔන්න පළවෙනි ස්ටෙප් එක හරි. මේක හරි. හරිද? පළවෙනි කරන්න කියලා තියෙන දේ කරලා ඉවරයි. දැන් මූල ඍණ බව පෙන්වන්න කියලා කියනවා. එතකොට අපි ආයෙත් වර්ගජ සමීකරණය ගමු. දැන් දෙවෙනි කාරණාව පෙන්වන්න යන්නේ ආයෙත් වර්ගජ සමීකරණය ගත්තා. එතකොට මේකෙදි දෙවෙනි කාරණාවේදී අපි පෙන්වන්න ඕනේ ඇල්ෆා ධන බීටා මූල දෙකම ඍණයි කියලා පෙන්වන්න ඕනේ. ඇල්ෆා ධන බීටා බිඳුවට වඩා කුඩායි ඇල්ෆා බීටා බිඳුවට වඩා විශාලයි කියලා පෙන්වන්න ඕනේ. එතකොට මේකේ මූල ඇල්ෆා බීටා නම් ඇල්ෆා ධන බීටා කියන්නේ කවුද? ඍණ b බෙදීමේ ඍණ 1ට 1 ඍණ a ඒ කියන්නේ 1ට a ඍණ 1 කියලා එනවා. ඇල්ෆා බීටා කියන්නේ කවුද? a බෙදීම 1 ඍණ a මොනවද? හරි. right. එතකොට අපි කොහොමද මේකේ ඇල්ෆා ධන බීටා කුඩායි බිඳුවයි කියලා පෙන්වන්නේ? බිඳුවට වඩා කුඩායි කියලා පෙන්වන්නේ කොහොමද? තමයි මේක මට පොඩි ගහයල්ලා දෙන්න බැරි වෙලා තියෙනවා. මේ සිම්පල් a කියන එක්කෙනා ඉන්නේ අපිට දීලා තියෙනවා. සිම්පල් a ඉන්නේ 0.1 අතරලු. හරි. මට ඒ කාරණාව දෙන්න බැරි වෙලා තියෙනවා. 0.1 අතරලු සිම්පල් a ඉන්නේ. මේක ඕනේ අපිට අර ගන්න හදන්න. හරිද? right. එතකොට සිම්පල් a කියන එක්කෙනා ඉන්නේ 0.1 අතරලු. ඒ කියන්නේ දශම සංඛ්‍යාවක් කියන්නේ. එහෙනම් ඔයාලට තේරෙනවා මෙන්න මේ ඇල්ෆා ධන බීටා ගත්තාම මෙතනින් මේ යට කෑල්ලෙන් හම්බෙන්නේ ඍණාගයක්. ඇයි? ඔයාලට තේරෙනවනේ a කියන එක්කෙනා එකට වඩා කුඩායි. ඒතර a ඍණ 1 කියන එක්කෙනා බිඳුවට වඩා කුඩායි. ඇයි? දෙපැත්තෙම එකක් අඩු කරන්නකො ඒතර බිඳුවට වඩා කුඩායි. එහෙනම් a ඍණ 1 කියන්නේ ඍණාගයක්. a ඍණ 1 කියන්නේ ඍණාගයක්. එහෙනම් එතන ඍණාගයක් එනවා කියන එකේ තේරුම මොකද්ද කියලා ඔයගොල්ලන්ට තේරෙනවා. මෙතන ඍණාගයක් එනවා කියන්නේ මේ සම්පූර්ණ ප්‍රකාශනයම ඍණ වෙනවා. මෙයා ඍණ ප්‍රකාශනයක් බවට පත් වෙනවා. එහෙනම් ඍණ ප්‍රකාශනයක් බවට පත් වුණොත් අන්න ඇල්ෆා ධන බීටා කියන එක න ඍණ. දැන් ඇල්ෆා බීටා කියන එක න කොහොමද ගන්නෙ? මේ උඩ තියෙන සිම්පල් a නේ. ඒ සිම්පල් a කියන එක න ධනයි. ඇයි ධනයි කියලා කියන්නේ? ඇයි ඉතින් දශම සංඛ්‍යාවක් වුණා ධන දශම සංඛ්‍යාවක් නේ. හරි. යට ඉන්න එක ඍණ a කියන එක න එයා මොකද වෙන්නේ? එයාත් ධනයි. ඇයි? එකෙන් දශම සංඛ්‍යාවක් අඩු කරලා තියෙනවා. ඒකට එයාත් ධනයි. එහෙනම් මේ සම්පූර්ණ එක්කෙනාගෙන් එන උත්තරය ධන උත්තරයක්. සම්පූර්ණ එක්කෙනාගෙන් එන උත්තරය ධන උත්තරයක්. අන්න එහෙනම් ඔයගොල්ලන්ට තේරෙනවා මොකද්ද? ඇල්ෆා ධන බීටා කියන එක්කෙනා ඔයගොල්ලෝ පෙන්නුවා බිඳුවට වඩා කුඩා. ඒ කියන්නේ ඍණයි කියලා පෙන්නුවා. ඇල්ෆා බීටා කියන එක්කෙනා බිඳුවට වඩා විශාලයි කියන්නේ ධනයි කියලා පෙන්නුවා. එහෙම නිසා මොකද්ද කියන්න පුළුවන්? මොකද්ද? වර්ගජ සමීකරණයේ මූල මොකද වෙන්නේ? ඍණ වේ කියලා කියන්න පුළුවන්. ඔන්න අපි එතකොට කාරණා දෙකම පෙන්නලා ඉවරයි. හරිද? මූල තාත්වික බව පෙන්නවා, මූල ඍණ බවත් පෙන්නවා. මේ කන්ඩිෂන් දෙක පෙන්නවා මූල දෙක ඍණයි කියලා කියන්න පුළුවන්. හරි. එතකොට මේ කාරණා ටික ඔක්කොම කරලා ඉවරයි. එහෙනම් වැඩේ ඉවරයි. රයිට්. අපි ඊළඟ ගානේ හම්බෙමු.